හෙලෝ ගායිස් ඉතින් මම ඇවිල්ලා ඉන්නවා අද මගේ පස්වෙනි vlog එකකින්. ඒ තමයි මධ්‍යම පළාත් තියෙනවා. කවුරුත් දන්න බෝතන ජලාශය. ඉතින් මම බෝතන ජලාශය ඇතුළට යන මාර්ගය තමයි ඉන්නේ. මේ මගේ පිටිපස්සේ තියෙන්නේ බෝතන ජලාශයේ ප්‍රධාන බෝඩ් එක. බලන්න දැන්. යාළුවනේ අපි දැන් ටික දුරක් ඇතුළට ආවා. මේ හෙන්න හුලඟුත් තියෙනවා. දැන් මාව ගසාගෙන යන්නගේ හුලං තියෙනවා. ඉතින් අපි බෝතන ජලාශයේ ප්‍රවේශයට ආවා. ඉතින් අපි අවසරත් ගත්ත ජලාශය නරඹන්න යන්න. ඉතින් අවුරුදු 3ක් ඇතුළත මේ ජලාශය වැඩ කටයුතු නිම කරලා තියෙනවා. 1973 අවුරුද්දේ උත්සාහ ශ්‍රීයෙන් වැඩ නිම කරලා තියෙනවා. ඉතින් හුලං එක්ක අමුතුම ගතියක් නිකන් පාවෙලා යන ගතියක් තමයි තියෙන්නේ. දැන් යාළුවනේ මම මේ මාර්ගයේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. මම ඔයාලට කිව්ව හුලං තියනවා කියලා. ඔයාලට මේ ගස් වලින් ගස් හෙල්ලෙනවා පේනවත් ඇති. ඉතින් අපි හිමියට යමු ඇතුළට. දැන් මගක් ඇවිල්ලා ඉන්නේ. අපි ඇතුළට ගිහින් මම හොඳට පෙන්නන්න. යාළුවනේ ඉතින් දැන් අපි මම කිව්වා වගේ ඇතුළට ආවා. ඉතින් මේ පේනවනේ මේ ජලය මේ දැන් ටිකක් වැහි කාලේ ඉන්න ජලයත් ටිකක් වැඩි. ඉතින් කඳු පන්තියකුත් තියෙනවා. හිමියට හැරලා බලන්න ඒක ලස්සන කඳු පන්තියක්. කොහොම හිමියට හැරලා බලන්න. යාළුවනේ ඉතින් එක වාන්දරුටුවක් ඇරලා තියෙන්නේ. මම ඔයාලට කිව්ව කඳු පන්තියක් තියෙනවා කියලා. ඊට පිටිපස්සේ තමයි අර කඳු පන්තිය තියෙන්නේ. ලස්සනට ඔය කඳු පන්තිය තමයි තියෙන්නේ. මේ වලට පේනවා නේද? ඉතින් අර වාන්දරුටුවක් ගන්න ඒ ජලය උඩින් තමයි විසිරෙන්නේ. බලන්න. යාළුවනේ මේ ජලාශය අබංගගේ ජලය හරස් කරලා තමයි ජලය එකතු කරලා තියෙන්නේ. ඉතින් වටේම කඳු පන්ති තමයි තියෙන්නේ. මේ හුලඟ මාව විශ්වලා යන තරමට හුලඟ තියෙනවා. ඉතින් ඒකත් වටේම කඳු පන්තිය. හිමීට බලන්න මේ සුන්දරම සුන්දර ජලාශයක් මධ්‍යම පළාත් තියෙනවා. යාළුවනේ මම ඔයාලට කියන්නද මේ ජලාශයේ තියෙන විශේෂ කරුණ. මේ ජලය කිලෝමීටර 7ක් දුර උමගකින් ඇතුළට ගොස් ලේනොතර කියන ප්‍රදේශයෙන් තමයි පිට කරන්නේ. ඒ ලේනොතර කියන ප්‍රදේශයෙන් වතුර පිට වෙන්න පැයක කාලයක් යනවා. ඔයාලා උදාහරණ විදිහට ගන්නකො. දැන් මම මේකෙන් මේ ජලාශයට වැටෙන කියන්නකො. මම මෙතනින් වැටලා උමං මාර්ගය ඔස්සේ ලේනොතරෙන් එළියට එන්න පැයක කාලයක් වගේ යනවා. එතකොට මම ජීවිතින් අතර නැහැ ඉතින්. පැයක කාලයක් කොහොම හරි යනවා. හුලඟත් එක්කනම් මගේ කැප් එකක් මේ විසිරලා යන ගමන් තමයි තියෙන්නේ. යාළුවනේ ඉතින් මම දැන් මේ දුරවලෙන් ඈත කඳුපන්ති දිහා බලන් ඉන්නේ. ඉතින් මේ ලස්සනට කඳුපන්ති දිස්සනවා. ඉතින් මේ ලස්සනට බලන්න ඕනේ. ඉතින් මේ හුලඟත් එක්කනම් මුකුත් කරන්න බෑ මේ. මගේ කලින් ෆාම් එකේ ඊඩක වැස්සත් එක්ක ආව ගියා. මේ නම් හුලඟත් එක්ක අමුතුම එකක් තියෙන. ඉතින් බලන්න. යාළුවනේ මේ ජලාශයේ වාන්දරුටු 7ක් වගේ තියෙනවා. ඉතින් මේ තියෙන්නේ 7 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එමෙන්න හැරලා බලන්න මේ 7. ඔයාලට 7ම නම් පේන්නේ නැති වෙයි. බලන්න කොහමද? ඔයාලට පේන්නේ තියෙන වාන්දරුටු ටික තමයි. ඔන්න මම දැන් යනවා. මේ වාන්දරුටු 7න් එක වාන්දරුටක් කරලා තියෙනවා. ඒක ඔයාලට පෙන්නන්න. මම ඈතින් පෙන්නුවා ඒක. යංගෝ බලන්න. යාළුවනේ මම කිව්ව වාහන ළඟට ආවෙලා ඉන්නේ. මේ වාහනේ කරන්නේ ඔයාලා හැමෝම දන්නවනේ වැඩි වතුර පිට කරන එක. මේ යට තියෙන එක ඒක වතුර වේගෙන් උඩට විදිනවා. මෙහෙම බලන්නකෝ නේ යටට හැරිලා බෑ. වතුර විදිනවා. ඒක නම් මාර ප්‍රෙෂර් එකකින් තමයි වතුර විදින්නේ. යාළුවනේ ඉතින් දැන් හවසුත් වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට මට පෙන්වන්න බෑ උඩරින් පෙන්වනවා ඉතින් ඔයාලට. ඉතින් දැන් අදට මම වීඩියෝ එක නවත්තන්න හිතුවා. ඉතින් මම කලින් වීඩියෝ එක කිව්වනේ මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න
හිටාගෙන YouTube channel එක subscribe කරලා bell icon click කරලා තියාගන්න. අදට ගිහින් එන්න.